හෙලෝ අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ කොහොමද ඔයගොල්ලන්ගේ කියන්නේ යූස් කරපු QR එකක් එහෙම නැත්නම් ඔයාගේ වාහනේ විකුණලා තියෙනවා නම් ඒක ගත්ත කෙනාට පහසු වෙන්න කොහොමද QR එක ඩිලීට් කරන්න කියලා. මුලින්ම අර ඔයගොල්ලෝන්ට මම කලින් වීඩියෝ එකේ මෙන්ෂන් කරලා තියෙන full@gov.lk කියන වෙබ්සයිට් එකට යන්න. ගිහිල්ලා ඉවර වෙලා මෙතන මම link එක දාලා තියන්න. එතකොට ඔයාලා ලේසි එතන යන්න. මුලින්ම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඉන්ටර්ෆේස් එකේ vehicle registration කියන එකයි vehicle login කියන එකයි ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එතනින් vehicle login කියන එකට ගියාට පස්සේ ඉල්ලනවා එතනින් phone number එක. එතකොට ඔයාගේ register වෙලා තියෙන පරණ phone number එක උතන්ට දීලා උතන තියෙනවා send OTP කියලා option එකක්. ඒ send OTP කියන option එක send කරාට පස්සේ ඔයාගේ mobile phone එකට අංක 6ක OTP එකක් එනවා. ඒ අංක 6 OTP එක උතනින් enter කරලා login වුණාම ඔයාගේ පරණ වාහනේ QR එක ඔයාට පෙන්නනවා. එතකොට මේ QR එක මෙතනින් දකුණු අත පැත්තේ වලට පෙන්නලා තියෙනවා delete profile කියලා option එකක්. එතනින් ඔයාගේ QR එක delete කරන්න පුළුවන්. එතකොට ඔයාලගේ system එකේ ඒක delete වෙලා යනවා. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ඔයාගේ වාහනේ විකුණලා තියෙනවා නම් අලුතෙන් වාහනේ ගත්ත කෙනාට තමයි මේක ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒකින් හින්දා ඒගොල්ලන්ට support එකක් දෙන්නත් ඕගොල්ලන්ට මේකෙන් පුළුවන්. එහෙනම් හැමෝටම thank you.